හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ සිංහල අලුත් අවුරුද්දත් ළඟම එන නිසා අපේ සිංහල අලුත් අවුරුද්දට කෑම මේසෙට නැතුවම බැරි සිංහල අච්චාරුවක් හදන්නයි අද මම හදන්නේ. ඉතින් අපි බලමු මේ සිංහල අච්චාරුව කොහොමද හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. මේ සිංහල අච්චාරුව හදාගන්න මම අරගෙන තියෙනවා රතු ලුණු ග්‍රෑම් 250ක්, ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක්, අම්මිරිස් ග්‍රෑම් 50ක් වගේ. එතකොට අමු ගස්ලබු මම අමු ගස්ලබු ගෙඩියක් ගත්තා. ඒක වර්ග දෙකකින් සාමාන්‍යයට පැහිච්ච එකක්, ඒ වගේම ගොඩක් අමු එකක්. එහෙම තමයි මම ගත්තේ. මෙතන කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම මුරුංගා පොතු කැබැල්ලක්, ඉඟුරු, සුදු ලුණු, මේ ටික තමයි තියෙන්නේ. ඒ වගේම විනාගිරි, අබු කුඩු. අපි මුලින්ම වලදක් ලිපේ තියලා මම මුලින්ම විනාගිරි ටික තමයි දාගත්තේ. ඊට පස්සේ ලුණු, කහ මේ දෙකක් දාලා හොඳට වලද රත් වුණාට පස්සේ මම මුලින්ම රතු ලුණු ටික තමයි විනාගිරෙන් තඹ ගන්නෙ. ගොඩක් වෙලා මේ රතු ලුණු හැම විනාගිරි වල තඹන්නේ. සාමාන්‍ය විනාඩියක් වගේ, විනාඩියක් එකමාරක් වගේ තමයි තියෙන්න ඕනි. මෙහෙම අල්ලලා බලන්න අර මේ සොෆ්ට් ගතිය වගේ දැනෙනවා. ටක් ගාලා මේවා මේ විදියට අයින් කරගන්න ඕනි. ඊට පස්සේ අමු මිරිස්. මම මේ අමු මිරිස් සාමාන්‍යයෙන් අච්චාරු හදද්දී අමු මිරිස් දෙකට පලනවනේ. මම මේ අම්මිරිස් ටික එහෙම කළේ නෑ. මොකද අම්මිරිස් ටික මම විනාගිරියෙන් තඹ ගත්තට පස්සේ තමයි මේක දෙකට පලාගන්නේ. මොකද වතුර ගතිය ගියාට පස්සේ සමහර වෙලාවට අච්චාරු එක ගොඩක් දවස් තියාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම ගස්ලබු ටිකක් දාගෙන හොඳට කවලම් කරගන්නවා. මම ගස්ලබු වර්ග දෙකකින් ගත්තා. ඔයාලා කැමති නම් අමු ගස්ලබු වලින් ගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් පැහිච්ච ඉදීගෙන වගේ එන එහෙකුත් ගත්තා. ඊට පස්සේ මම මේ ටික පේස්ට් එකක් විදියට අඹර ගන්න හදන්නේ. මේකට මං අබ, ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම මුරුංග පොතු, කහ කුඩු, ලුණු මේ ටික දාගෙන විනාගිරියෙන් පොඩ්ඩක් මේ විදියට කවලම් කරලා මම මේක පේස්ට් එකක් වෙන්න අඹර ගන්නවා. මේ තියෙන්නේ ඒ මම පේස්ට් එකක් වෙන්න අඹරගත්ත මික්ස් එක. දැන් අපි අර මුලින්ම විනාගිරියෙන් තඹ ගත්ත මිරිස් ටික මෙන්න මේ විදියට දෙකට කපා ගන්නවා. මම වලදක් ලිපේ තියලා ඒකට අපි අර පේස්ට් එක දාගෙන මම ඒකට දාගත්ත විනාගිරි ටිකක්, ඒ ටිකක් දාගෙන විනාඩියක් දෙකක් ලිපේ පොඩ්ඩක් තියාගන්නවා. ඒ වගේම වල රස අනුව ලුණු එකට එකතු කරගන්න ඕනි. අපි ටික වෙලාවක් මෙහෙම තියාගත්තට පස්සේ මුලින්ම මම මේකට එකතු කරන්නේ විනාගිරියෙන් තඹ ගත්ත අමු ගස්ලබු ටික. ඒ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ රතු ලුණු, ඔයාලා මේ දේවල් ගනිද්දී හොඳට තෙතමාත්තු කරලා සෝදලා හොඳට තෙතමාත්තු කරලා තමයි කරගන්න ඕනි. මොකද වතුර ගතිය තියෙනවා නම් අච්චාරුව කල් තියාගන්න බෑ. ඊට පස්සේ අපි කැරට්, ඒ වගේම අමු මිරිස් මේ ටික දාලා මේක හොඳට කවලම් කරගන්න ඕනි. මේ වෙද්දි මම ලිප ඕෆ් කරලා තියෙන්නේ. මුල් ටිකේ අර මිශ්‍රණය පොඩ්ඩක් රත් කරගන්න ඕන නිසා මම ලිපේ තිව්වට දැන් මම මේ ලිප ඕෆ් කරගෙන තමයි තියෙන්නේ. මේක හොඳට මේ විදියට හොඳට කවලම් වෙන්න ඕනි.
මේ වෙලාවට ඔයා ලුණු එහෙම බලන්න. ලුණු මදි වගේ නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ ඔයාලා රස අනුව ලුණු දාගන්න. ඉතින් අපේ මේ සිංහල අච්චාරුව අපි හදාගෙන ඉවරයි. ඉතින් මේ සිංහල අච්චාරුව හදන්න ගොඩක් වෙලා යන්නේ ඉක්මනට හදාගන්න පුළුවන්. අපිට මේක නැතුවම බැරි මේසෙකට අනිවාර්යෙන් තියෙන්න ඕනි කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කියන්න. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.